අයිබෝවන් සුබ දවසක් හැමෝටම. ඉතින් අදත් ආවා අලුත් වීඩියෝ එකක් අරගෙන මැනික් ගල් සම්බන්ධව ගැන කතා කරන්න. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ස්පිරල් කාඩ් එකකින් කොහොමද මැනික් ගල් අඳුරගන්නේ. ඉතින් ස්පිරල් කාඩ් එකකින් අපි හරියට කොහොමද මැනික් කුලයක තියෙන ගලක් හරියටම ෆැමිලි එක වෙන් කරගන්නේ. ඒ පිළිපද තමයි අද අපි මේ වීඩියෝ එකෙන් දිගටම කතා කරන්නේ. ඒ වගේ තමයි මැනික් සම්බන්ධව ඉගෙන ගන්න ආසාය මේ ශ්‍රේෂ්ඨයට එන්න හිතාගෙන ඉන්න අයට අපි දැන්ට මැනික් සම්බන්ධව ක්ලාස් කරනවා අවිස්සාවිල පුවක් පිටියේ. ඉතින් අපිව සම්බන්ධ කරගෙන ඒවට සහභාගී වෙන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි යන වීඩියෝ එකට. හොඳයි. ඉතින් මේ තියෙන්නේ අපි ගලක් අඳුරගන්න කාඩ් එකක්. අපි මේකට ස්පිනල් කාඩ් එකක් කියලා කියනවා. නැත්නම් ඩබල් බලන කාඩ් එකක් කියලා කියනවා. අපිට මේකෙන් පුළුවන් මොන කුලයට අයත් මොන ගලක්ද කියලා අඳුරගන්න පුළුවන්. ඒ වගේම මේක රෙයා ගලක්ද කියලා අඳුරගන්නත් පුළුවන්. හරිද? මේක සෆාය ගලක් වෙන්න කොහොමද කියලා අඳුරගන්නත් පුළුවන්. තේරුණාද? අපි බලමු මේකෙන් කොහොමද ගලක් හරියටම අඳුරගන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලාම බලමු බ්ලූ සෆාය ගල. ඒ කියන්නේ සෆාය කුලේ ගලක් අපි බලමු කොහොමද මේකෙන් ඩබල් වදින විදිය හරියටම අඳුරගන්න කොහොමද කියලා. හරි. ඉතින් අපි බලමු මේ කාඩ් එකෙන් කොහොමද ගලක් ඩබල් වදින්නේ කියලා. අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ මේකේ අර මේ අපි බ්ලූ සෆාය ගලක් අපි දාමු කියලා කියන සෆාය කුලේ ගලක් කියලා. මේ වගේ සෆාය කුලේ ගලක් අරගෙන මේ කාඩ් එක අස්සර මේ විදිහට දාන්න තියෙන ඔන්න ඔහොම. දාලා දෙපැත්තට පෙල්ලන්න උණු මේ විදිහට. මේ විදිහට දෙපැත්තට පෙල්ලුවම තමයි හරියට මේ අපි ඩබල් වදින විදිය අඳුර ගන්න පුළුවන්. තේරුණාද? ඔන්න බලන්න මේ පැත්තට දාලා ඔන්නම දාලා දෙපැත්තට පෙල්ලන්න තියෙන්නේ. දැන් ගල අඳුරු ඉන වලට මේක අස්සේ දැම්මම ටිකක් කැරකුවම අන්න දැක්ක ලයිට් වුණා ගල. අන්න අඳුරුණා අය. ඕන්න අය ලයිට් වුණා. ඔන්න අඳුරුයි ලයිට් වුණා. ආන් දැක්කද? එතකොට සෆාය ගල් වල ඒ මේ ඩබල් වදින විදිය එකම රිදම් එකකට තමයි වෙන්නේ. හරිද? ඒක කිසිම කලබලයක් නැතුව හරි රිදම් එකකට තමයි මේක ඩබල් වදින විදිය වෙන්නේ. ඒතර ෆැමිලියෙන් එකේ අපි හිතමුකෝ කියන්නේ ගලේ ෆැමිලි එක වෙනස් කියලා අපි සෙමි ගලක් කියමුකෝ. එතකොට ගලේ ඩබල් වදින විදිය වෙනස්. දැන් සෆාය ගලවල මේ විදිහට ඩබල් වදිනවා. එතකොට වෙන ගලවල ඒ කියන්නේ වෙන කුලයක ගලක ඩබල් වදින විදිය වෙනස්. අපිට හරියම ලේසි අපි මේ ක්‍රමය තමයි අල්ල ගන්න ඕනේ. තේරුණාද? ආන් දැක්කද? ගල අඳුරුයි දැන් ගල ලයිට්. හරි? කිසිම කරදරයක් නැතුව අපිට ඒක ලස්සනට බලා ගන්න පුළුවන් එකම රිද්ම් එකකට. තේරුණාද? අපි දැන් ඊට පස්සේ බලමු තව ගලක් අපි කිසෝබෙරි ෆැමිලි එකේ ගිහිල්ලා බලමු. ඒ කියන්නේ කනක ගලක් අපි බලමු කොහොමද ඩබල් වදින්නේ කියලා. හොඳයි. මේ තියෙන්නේ කිසෝබෙරි ෆැමිලි එකේ ගලක්. අපි කනක ගලක් මේක. අපි බලමු කනක කියන ගල කොහොමද මේ කාඩ් එකට ඩබල් වදින්නේ කියලා. දැන් මේක බින්දිර දාගෙන දෙපැත්තට පෙල්ලන්නයි තියෙන්නේ. රයිට්. මම දැම්මා. දැන් ගල හොඳට ලයිට් වෙලා තියෙන කියලා ඔයාලට පේනවනේ. ඔන්න බලන්න ගල පොඩ්ඩක් කරකවනකොට අර ඊටාම් පොඩ්ඩයි කරකවන්න ඕනේ. ආන් දැක්කද? ඒ කියන්නේ එකම රිද්ම් එකක් කියන්නේ ඒක ටිකක් ස්පීඩ් එකේ නිකන් වදිනවා. දැක්කද? අර අර සෆාය ගල ටිකක් අපි ටයිම් එක දුන්නනේ. නමුත් කනකවල ටිකක් පාස් මේක ඩබල් වදිනවා. ආන් දැක්කද? හ්ම්. අපි මෙන්න මේව තමයි හරියටම අල්ලගන්න ඕනේ. ඒ කියන්නේ ගලෙන් ගලට මේ ඩබල් වදින විදිය වෙනස්. එතකොට සෆාය ගල්වල වෙන විදියක්. ඒ කියන්නේ ටිකක් ටයිම් එකක් අරගෙන ලස්සනට එක ඩබල් වැදුනා. නමුත් මේවල එහෙම පොඩි ටයිම් එකක්වත් ගන්නෙ නෑ. ඒ කියන්නේ ගොඩක්ම පාස්. ඒ කියන්නේ ඉක්මනට ඩබල් වදිනවා. දැක්කද අර? අන්න විදිහට තමයි අපි කනක ගල් මේ ඩබල් වදින විදිය හරියටම අඳුරගන්න. හොඳට මතක තියාගන්න ඔයාලා අනිවාර්යයෙන් මේ බිස්නස් එකේ ඉන්නවා නම් මේ වගේ දේවල් අනිවාර්යෙන් ඔයාලා ප්‍රැක්ටිකල් අවබෝධයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මොකද දැනුම මත තමයි මේ බිස්නස් එක සම්පූර්ණයෙන්ම යන්නේ. ඉතින් මේ දේවල් හරියට අල්ලගත්තොත් ඔයාට ලැබ් එකක් ඔයා ගාව තිබ්බා වගේ තමයි. දැක්කද? ඉතින් කිසෝ බෙටල් වල ටිකක් ඉක්මනට මේවල ඩබල් අපිට පෙන්නනවා. අන්න දැක්කද? ඉතින් මේ ගලවල මේ විදිහට ටක් ගාලා වදිනකොට අපි බලමු ස්පිනල් ගලක් කොහොමද ඩබල් වදින්නේ කියලා. හරිද? ඒක ටිකක් රෙයා ගතියකුත් තියෙනවා ස්පිනල් ගල රෙයා ගල් අල්ලන විදිහක්. අපි ඒකත් මේ වීඩියෝත් එක්කම කතා කරගෙන යනවා. ඉතින් මේ තියෙන්නේ ස්පිනල් නැත්තම් කිරින්චි. අපි බලමු මේ කිරින්චිය
කොහොමද කාඩ් එක ඩබල් වදින්නේ? ඩබල් වදින විදියක් තියෙනවද? කොහොමද අපි මේ කාඩ් එකට ඒක පේන්නේ කියලා අපි එකත් බලමු. ඉතින් අපි මේක මේ විදිහට දාගෙන ඕන් දෙපැත්තට පෙන්නන්නයි තියෙන්නේ. අන්න හරි. ඔයාට මේක ඩබල් වදිනකොට ඒක වෙනසක් පේනවද එහෙම? පේන්නේ නැහැ නේද වෙනසක්? ඒ කියන්නේ ඩබල් වදින්නේ නැහැ. එතකොට ඔයාලා හොඳට මතක තියාගන්න දැන් මාකට් එකේදී වුණත් ඔයාලට මේ වගේ ගලක් ආව සමහර ගල් තියෙනවා අපිට හරියටම අල්ල ගන්න අමාරුයි. ඒ කියන්නේ හොයාගන්න අමාරු අපහසුයි. මේක සෆාය ගලක්ද මේක කිරින්චියක්ද එහෙම වෙන්න අවස්ථා තියෙනවා. නැත්තම් සමහර ගල් තියෙනවා කිරින්චි ගල් තියෙනවා සෆාය බොඩි එක ගන්නවා. හරිද? ඉතින් අපිට එතකොට රැවටෙන්න පුළුවන් මේක කිරින්චි ගල් ගන්න පුළුවන්. කියන්නේ සෆාය ගලකට මිල දීලා ගන්න පුළුවන්. එතකොට ඔයා බිස්නස් එක පරාද වෙනවනේ. ඒ වගේ සැකයක් આવුත් එහෙම අනිවාර්යෙන් ඔයා මෙන්න ඔය කාඩ් එක ගත්තා. ඔන්න උඩට අල්ලලා බැලුවා. ඩබල් වදින්න නැත්නම් ඒක අනිවාර්යෙන් කිරින්චි. ඩබල් වදිනවා නම් ඒක ಜಾති ගලක්. ඒ කියන්නේ සෆාය ගලක්. හරිද? ඉතින් කිරින්චි ගල් වල ගොඩාක් දුරට මෙහෙම ඩබල් වදින්නේ නැහැ. ඒ කියන්නේ ගල අඳුරු වෙලාම තමයි තියෙන්නේ. හැබැයි විශේෂයෙන්ම හොඳට මතක තියාගන්න ඔයා කිරින්චි කියලා ගල අඳුරගෙන කාඩ් එකට මේ විදිහට ඩබල් වැදුනොත් ඒක අනිවාර්යෙන් ටාෆයිඩ්. ඒ කියන්නේ අධික රෙයා ගලක්. හරිද? ඉතින් මාගාව ටාෆයිඩ් ගලක් දැනට නැහැ මම තියෙන ගලක් අනිවාර්යෙන් ඔයාට වීඩියෝ අරගෙන එන්නම් ඩබල් වදින විදිය බලන්න. ඒක අර සෆාය ගල වගේ ටට්ටක් ගාලා ඩබල් වදින විදිය අපිට බලන්න පුළුවන්. සාමාන්‍ය නෝමලි සාමාන්‍ය කිරින්චි ගලවල ඩබල් වදින්නේ නැහැ. ඒ කියන්නේ ගල අඳුරු වෙලාම තමයි තියෙන්නේ. තේරුණාද? ඉතින් ගොඩාක් දුරට මම කලින් කිව්වා වගේ සෆාය බොඩි ගන්න ගොඩාක් දුරට සමහර වෙලාවට කිරින්චි ගල් එහෙම එහෙම වුණාම ඔයාට සැක සහිතයි වගේ නම් ටක් ගාලා කාඩ් එක ගත්තා මෙන්න මේ විදිහට බැලුවා. ඩබල් වදින්නේ නැත්නම් ඒක අනිවාර්යෙන් ගල කිරින්චි. තේරුණාද? ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේ කාඩ් එක අරගන්න රුපියල් 1500 වෙන්නේ. ඔයාලට ගොඩාක් දේවල් මේ කාඩ් එකෙන් ඉගෙන ගන්න පුළුවන්. සර්කන් ෆැමිලි ගලක් කොහොමද අපි බලමු ඩබල් වදින්නේ කාඩ් එකට කොහොමද හරියටම ඒක බලන්නේ කියලා. මෙන්න කාඩ් එක ගත්තා. ඕම දැම්මා. දැන් ගල අඳුරුයි. දැක්කා. ඒක ටිකක් ගල නිකන් පෙල්ලන්නත් නිකන් අවශ්‍ය නැහැ වගේ නිකන් ටච් වුණත් වගේ නිකන් ඒක මේ ඩබල් අපිට බලන්න පුළුවන්. අර කිසෝ බ්‍රිල් එකෙත් ඒක ටිකක් ළඟ ළඟ වැදුනා මේ විදිහට. නමුත් ඒකේ අර දෙපැත්තට ටක් ගාලා පෙල්ලෙනවා පේනවා. නමුත් මේකේ එහෙම නැහැ. මේක පොඩ්ඩක් එක සයිඩ් එකට ගියාට පස්සේ තමයි ඒක පේන්නේ. නැත්තම් ගල රවුමක් කරකවහම පොඩි අර ලොකු පැත්තක් ගන්නවා කාලයක්. දැක්කද? නැත්තම් අපිට මේ විදිහට ළඟ ළඟ බලන්න පුළුවන්. ඉතින් ඕනම වෙලාවට හැම ගලකම පොඩි වෙනසක් තියෙන. ඒ කියන්නේ ඩබල් වදින්න පොඩි වෙනසක් තියෙන්නේ. තේරුණාද? අපි යන්න ඒක තමයි හරියටම අල්ලගන්න ඕනේ. ඒ කියන්නේ ඕනම කුලයක ඩබල් වදින විදියේ වෙනසක් තියෙනවාම තමයි. අපි යන්න එක තමයි ප්‍රැක්ටිකල්ම අල්ලගන්න ඕනේ. ඒක අල්ලගත්තට පස්සේ මේ ලෝකෙ කොහේ ගියත් ඔයාලට ගලක් බලන්න හරි ලේසියි. තේරුණාද? ඉතින් මේ සර්කන් වලත් අපිට මේ විදිහට තමයි ඩබල් බලන්න පුළුවන්. ඔව්. ඉතින් අපේ ක්ලාස් වලදී මේ වගේ දේවල් ඔයාලට ප්‍රැක්ටිකල්ම බලන්න පුළුවන්. ගොඩාක් දේවල් අපිට කතා කරනවා ඉතින් ඒ ඇතුලේ. ඉතින් ඔයාලා මේ වගේ දේවල් ගන්නකොට අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ගලෙන් ගලට ඔයාලා ඩබල් වදින විදිය වෙනස්. අපිට ටක් ගාලා ලේසියෙන්ම අල්ලගන්න පුළුවන් මේ ගල මේ කුලයේ ෆැමිලි එකේ ගලක් කියලා අපිට ලේසියෙන්ම අඳුර ගන්න පුළුවන්. තේරුණාද? රයිට්. අපි ඕකත් එක්ක සින්තටික් ගලකුත් අපි නිකන් ඩබල් කරලා බලමුද? කොහොමද වදින්නේ කියලා. හොඳයි. ඉතින් මේ තියෙන්නේ සින්තටික් ගලක්. ඉතින් හරිම ලස්සනට මේක හදලා තියෙනවා. ඉතින් මම මේ ගැන කලින් වීඩියෝ එකක් දාලා තිනවා සින්තටික් ගල් එහෙම අඳුර ගන්න විදිය. ඉතින් ඔයාලට ඒක බලන්න පුළුවන්. ඉතින් අපි බලමු මේවා කාඩ් එකට කොහොමද ඔයාලට පේන්නේ කියලා. ඉතින් මේ විදිහට දැම්මා. මේ විදිහට පෙන්නන්න තියෙන්නේ. දැක්කද? ඉතින් සින්තටික් ගල් එහෙම ලේසියෙන් ඉතින් අඳුර ගන්න පුළුවන් ඉතින් කාඩ් එකට. ඒ කියන්නේ ඉක්මනට වදිනවා මේ සින්තටික් ගල ඩබල්. ඉතින් මේවලත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඉතින් ඔයාලට අල්ල ගන්න පුළුවන් මේ දේවල්. හරියටම. ඉතින් ගොඩක් කට්ටිය කියනවා සින්තටික් ගල වල ඩබල් වදින්නේ නැහැ කියලා. නමුත් නැත්තේ නෑ සින්තටික් ගල අනිවාර්යෙන් ඩබල් වදිනවා මෙහෙම. බලන්න පුළුවන්. තේරුණාද? ඉතින් සින්තටික් ගලත් අනිවාර්යෙන් ඩබල් වදිනවා. ඉතින් මේ කාඩ් එකම කියලා බෑ මේක. නමුත් සින්තටික් ගල් නම් ඉතින් අතට ගත්ත ගමන් ඒක බලන්න පුළුවන්. ඒ කියන්නේ ගලේ බරක් නෑ, වාක්කුවක් නෑ. ඉතින් ගොඩක්ම වීදුරු වගේ ලයින් එකක් තියෙන. ඉතින් අපිට ලේසියෙන්ම ගත්ත හැකි ඒක. අනික ගෙවුඩ සිල්කේ මුකුත් ගලක මැටීරියල් එකක් එහෙම නැහැ.
ඉතින් මේ බිස්නස් වල ගොඩක් කට්ටිය එන්නත් බය මේ සින්තටික් වලින් හින්දා තමයි. එහෙම නැහැ ඉතින් අපිට ටක් ගාලා මේව අඳුර ගන්න පුළුවන්. ඉතින් මේ කාඩ් එකෙන් ඩබල් දැම්මම පොඩි වෙනසක් අපිට බලන්න පුළුවන්. තේරුණාද? ඉතින් සින්තටික් වලත් ඉතින් ඩබල් වදිනවා වදින්නේ නැත්තේ නැහැ. ඒවත් ඔයාලා අනිවාර්යෙන් ප්‍රැක්ටිකල් මේවා කරලම තමයි බලන්න ඕනේ කොහොමද මේ ගලවල ඩබල් වදින්නේ කියලා. තේරුණාද? හොඳයි. එහෙනම් අපි තවත් ගලකට කියලා බලමු. ඉතින් මේ තියෙන්නේ පදියන්. අපි නැත්තම් ටොපෑස් ෆැමිලි එකේ ගලක් තමයි මේක. ඉතින් මේවලත් ඩබල් වදිනවා. බලන්නකෝ. දැක්කද? මේවලත් ඉතින් ඩබල් වදිනවා. ඉතින් වදින විදිය සාමාන්‍ය පොඩි වෙනසක් තියෙනවා අනිත් ගල් වලට සාපේක්ෂව. ඉතින් මේ කාඩ් එක විශේෂයෙන්ම අපිට ඉගෙන ගන්න තියෙන ලොකුම දේ තමයි ඔය ටාර්ෆයිට් අඳුර ගන්න එක තමයි. ඒ කියන්නේ විශේෂයෙන්ම. ඉතින් ගොඩක් කට්ටිය ඉතින් මේ වගේ ගල් එහෙම ඉතින් අඳුරනවානේ අපිට කාඩ් එකම පාවිච්චි කරන්න ඕනේ නැහැ. නමුත් කිරින්චි ගල් වල මම කලින් කිව්වා වගේ ගල් වල ඩබල් වදින්නේ නැහැ. නමුත් කිරින්චි ගල කියලා අපි අඳුරගෙන ඒකේ ඩබල් වැදුනොත් ඒක අනිවාර්යෙන් ටාර්ෆයිට් ගලක් විදිහට තමයි යන්නේ අධිකරයා ගලක්. ඉතින් ගොඩාක් කට්ටිය මේ ෆීල්ඩ් එකේ ඉන්න කට්ටිය මේක පාවිච්චි කරන්නේ මේ කාඩ් එක ටාර්ෆයිට් ගල අඳුරගන්න තමයි. තේරුණාද? ඉතින් ඔයාලා මේ බිස්නස් එකේ ඉද්දි ඉතින් හැම ගලක්ම වගේ ඔයාලා ඩබල් දාලා බලන්න. ඒ කියන්නේ මේ විදිහට දෙපැත්තට පෙරලලා බලන්න ඔයාලට ලොකු වෙනසක් සමහර වෙල දකින්න පුළුවන්. ඒ වෙනස දැක්කොත් ඔයාට මොන ෆැමිලි එකට අයත් ගලක්ද කියලා ලේසියෙන්ම ඔයාට අඳුර ගන්න පුළුවන්. හරිද? ඉතින් මේක දැනුම මත යන දෙයක්. ඉතින් ඔයාට හරියටම ඉගෙන ගන්න මේ දේවල් අනිවාර්යෙන් ඔයා ප්‍රැක්ටිකල්ම බලන්න ඕනි. තේරුණාද? ඉතින් මේ දේ තමයි මම කියන්න උත්සාහ කරේ මේ ඩබල් කාඩ් එක සම්බන්ධව. ඉතින් අපේ වීඩියෝ එක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. නැවත අලුත් වීඩියෝ එකකින් හමුවමු. හැමෝටම සුබ දවසක්.